සියලු දෙනාම එක්තරා කුමන හෝ දර්ශනයක් විශ්වාස කරනවා. ඔබ ඉස්ලාම් භක්තිකයෙන් වෙන්න පුළුවන්, අපි බෞද්ධයෝ වෙන්න පුළුවන්, අපි යම්කිසි ශාස්ත්‍රවලෙක් පෙන්නපු මඟ ඔස්සේ යන අය. ඒ නිසා අපි කවුරුත් ඒ ශාස්ත්‍රවල පෙන්නපු ඒ හොඳ දේවල් අපේ ජීවිතවලට එකතු කරගන්නවා. මට හිතෙන්නේ මේ උපවාසය එක්තරා ආකාරයක අපේ බඩගින්න රටේ ලෝක සියලු දෙනාටත් තියෙන බඩගින්න අපිටත් දැනෙනවා කියන එක දැනෙන්න සලස්සන්න අපිට හදපු හොඳ අවස්ථාවක් කියලා. මුගක් වෙලාවට මම දකිනවා මලගෙවල්, මගුල්ගෙවල්, දානගෙවල් බොහෝ උත්සව අවස්ථාවල විශාල වශයෙන් කෑම අපතේම. Tamanට කන්න පුළුවන් ප්‍රමාණයටත් නෙවෙයි වැඩිපුර බෙදා ගන්න ඔය කියලා වීසි කළා දාන්න. එතකොට ඒ එක්කම අපිට හිතෙන්න ඕන අද දවසේ බත් කටක් කන්න නැතුව ඉන්න දුප්පත් මිනිස්සු කොච්චර ප්‍රමාණයක් ඇද්ද කියලා. ඔබ බලන්න ඇත්තටම අපේ සමහර අය ඉන්නවා දවසට 3 වේලක් නෙමෙයි 2 වේලක් නෙමෙයි 1 වේලක් කා ගන්න බැරි අය. ඒකට එහෙම ඉන්නකොට අපිට මේ මිනිසුගේ දුක දැනෙන්න ඕන. ඒක නිසා අපේ ඉස්ලාම් පාත්‍රිකව හැටියට ඔබතුමන්ලගේ ඒ ආගමේ පෙන්වලා දෙන තියෙන කාරණේ ඒ වගේ වටිනා කියන දෙයක් අපිට අනුන්ගේ දුක තේරුම් ගන්න හදලා දීපු ඉතාමත්ම වටිනා කියන ආදර්ශයක් මම හිතන්නේ අපිත් සිල්පද රකින්න ඔබත් සිල්පද රකින්න ඒ රකින්න ඉතාමත්ම සමාජය හිතකාමී මාවතක් සමාජයට දයාව කරුණාව පතුරවන්න පුළුවන් මාවතක් හැටියටයි මම මේ දේ දකින්නේ. ඒක නිසා ඒකත් මම වගේම මට වැදගත් දේ ඔබට කියන්න ඕනේ මම මගේ ලෝක රටවල් රාශියක ඉන්න යාළු මිත්‍රාදීන් එක්ක ඉඳලා තියෙන ඒ හැම තැනදීම මම එක දෙයක් දැක්කා. ඔබ හරි විශ්වාසයෙන් සහ ගෞරවයෙන් මේ දීලා තියෙන මාවත රකින්න කණ්ඩායමක්. ඉතින් ඒ නිසා මේ සියලු බැතිමුතුන් සියලු දෙනාට ඉස්ලාම් භක්තියන් ඔබ සියලු දෙනාට මේ රාමසාන උපවාස කාලය තුල ඒ ගුණධර්ම ප්‍රගුණ කරමින් තවදුරටත් ඒ සමාජයට ඒ ආදර්ශ ලබා දීමට අවස්ථාවක් හිමිවීම ඒක රැකදීම සහ ඒක පවත්වාගෙන යාම පිළිබඳව මගේ ගෞරවයත් ආශිංසනයත් පිරිනමමින් මේ වැඩ කටයුතු සංවිධානය කිරීම ගැන විශේෂයෙන්ම අපේ සංවිධායක කමිටුවට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ආගමික සහජීවනය පැත්තෙන් බැලුවොත් අපි කවුරුත් මිනිස්සුයෝ අපි කවුරුත් විශ්වාසයෙන් අපි අදහන කෙනෙක් හිටියට කවුරුත් අපි ලේමස් සටනහර වලින් හැදිච්ච මිනිස්සුයෝ. ඒක නිසා අපි කාටත් අපි අපේ තියෙන ගුණ යහපත්කම් මේ වගේ මේ අපි හිතන අගීම් වටිනාකම් සියල්ල සමාජ හිතකාමී. ඒ නිසා අපි මේ සියල්ල බෙදා හදා ගන්න අවස්ථාවක් හදලා දීපු ඒ සියලු දෙනාටත් මගේ ගෞරවය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. දිස්ත්‍රික් ලේකම්තුමනි, මහදිසාපතිතුමනි, ගාල්ල දිස්ත්‍රික්කය කියලා කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම සහෝදර ජනතාව බොහොම සහයෝගයෙන් සමගියෙන් ජීවත් වන දිස්ත්‍රික්කයක්. දැන් අපි මේ රාමසාන් උපවාසය අත්හැරීමේ උත්සවයේ ඔබ සැම වෙනුවෙන් ඉස්ලාමීය ගීතයක් ගායනා කිරීමට නුරානියා දහම් පාසලේ ශිෂ්‍ය මයාස් අහමඩ් පුතුණුවන්ට ආරාධනා කරනවා. මාගේ ලෝකයේ විරුවාන බිඳුනේ ඔබ පෙන්වූ මගේ සෞමය රකින්නුයේ සංසාරේ කලබෝදම් දුරවන මාසයේ පින්කඳ වෙනුවෙන් ගලන උතුම් මාසයේ දිසාපතිතුමනි, අනෙකුත් නිලධාරීන් සමාවෙන් වන අපේ ජමෙතුලමා ගාල්ල දිස්ත්‍රික් සභාවේ සභාපතිතුමන් මොහම්මද් මෞලවිතුමනි, අනෙකුත් මෞලවි වරුනි, සම්භාවනීය අමුත්තනි, මේ මොහොත ඉෆ්තාර් එකන උපවාසයෙන් අපි මිදෙන අවස්ථාවක්. බිඳෙනවා නෙමෙයි මිදෙනවා. බිඳෙනවා කියන්නේ කඩ කිරීමක්. නමුත් අපි මිදෙනවා මේකේ. ඒ කියන්නේ හමාර කරනවා, ඉවර කරනවා කියලා අර්ථය. එතකොට දැන් මේ ඉවර කරන මොහොතේ දැන් පොදුවේ අපි කවුරුත් කතා බහට ලක් කරන දෙයක් තමයි බඩගින්න සිටින උදවිය. ඒ කියන්නේ දුගියාගේ අවශ්‍යතාවයන්, හැඟීම් යමක් කමක් තියෙන උදවියට දැනෙන්න ඕන කියන එක. නමුත් මේක පමණක් ඉස්ලාමයේ නොම්බි උපවාසයේ පරමාර්ථය නොවේ.
පරමාර්ථය ගැන දෙවියන් වහන්සේ ශුද්ධ වූ කුර්ආන් මජීදේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. කුතිබ අලයිකුමුස් සියාම් කමා කුතිබ අලල් ලදීන මින් ක්බලිකුම් ලඅල්ලකුම් තත්තකුන්. ඔබලාට පෙර බිසුවන්හට උපවාසය රැකීම අනිවාර්ය කළාසේ ඔබලාටද අප එය අනිවාර්ය කර ඇතෙමු. මන්දයත් ඔබලා දේව භක්තිකයන් විය යුතුයි. ඉස්ලාමය කියන්නේ උපවාසයේ අරමුණ දේව භක්තිය උපදවන්න ඕන. දේව භක්තිය කියන්නේ නබි නායකතුමාණන් පැවසුවා ශරීරයේ මස් පිඬක් ඒ මස් පිඬ හරි වුණොත් මුළු ශරීරයම හොඳ වෙනවා. මේ මස් පිඬ නරක් වුණොත් මුළු ශරීරයම නරක වෙනවායි කියලා. දැනගන්න එය තමයි හිත කියලා කිව්වා. හිත. එතකොට මේ හිත හොඳ නම් එයාගේ සියලුම ආංගයන් වලින් බාහිර වන ක්‍රියාකාරකම් හිතවන ක්‍රියාවන් ඒ කියන්නේ බැල්ම වෙන්න පුළුවන්, ඇසීම වෙන්න පුළුවන්, කතා කිරීම වෙන්න පුළුවන්, ඇල්ලීම, ඇවිදීම, ස්පර්ශ කිරීම හැම ක්‍රියාවක්ම සම්බන්ධ වෙනෝ හිත. මේ හිත හරි ගියොත් ඒ පාර මොනවද මේ සියලුම ක්‍රියාවන් හොඳ වෙනවා. ඒ කියන්නේ යහ අතට හැරෙනවා. එතකොට මිනිසා හරි මිනිහෙක්, හොඳ මිනිහෙක් හැටියටපත් වුණා. ඒ වගේම මේ හිත නරක වුණොත් මෙයාගේ බැල්මත් නරක වෙනවා. හිත කියන විදිහට නරක විදිහට බලන්න ගන්නවා. වපරැහින් බලන්න ගන්නවා. කතාව ඕපදූප කේලම් දෙදීම මේ වගේ දේවල් වලට ඒ විතරක් නෙමෙයි ඉස්ලාමය කෑම බීම ඒවයි වල හරාම් හලාල් කියලා ඒක අනුමත කරපු දේවල් අනුමත නොකරපු දේවල් කියලා තියෙනවා. මේවටත් ඒ කිසිම ඒ කියන්නේ තහංචියක් නැතුව එහෙම නැත්නම් ඊමක් සීමාවක් එහෙම නැතුව කෙලින්ම ඕනම දෙයක් එහෙම්මම කෑමට ගන්න බීමට ගන්න ඒ වගේ සිරිතක් එන්න පුළුවන්. එයි හිත හරි නැත්තම් සිංහලෙන් කියනවා හිත ගැන කසල සිත අසල කසල මිස නැත කුසල කියලා. කසල සිත අසල කසල මිස නැත කුසල. එතකොට මේ සිත හදා ගන්න ඕනේ. මෙහි කසල නේ නරක වුණොත් ඉන්හිහාට වැඩක් නැහැ. හැම දෙයක්ම බලන එකත් නරකයි, මෙයා කතා කරන එකත් නරකයි, අහන එකත් නරකයි, අහුම්කම් දෙන එකත් නරකයි, ඒ වගේ අල්ලන දෙයක් නරකයි, ගමන් බිමන් හැම දෙයක්ම දෙයක් නරක වෙන්නේ. මේක හදා ගන්න ඕනේ. ඒ නිසා කියන්නේ කුසල සිත අසල කුසල මිස නැත කසල කියලා. එතකොට ඒ කියන්නේ නබිනායකතුමාණන් පැවසුවා ඉන්නමල් අමාලු බින්නියා. සියලුම ක්‍රියාවන් වල පදනම අදිෂ්ඨානය හිත හදා ගන්න ඕනේ. හිත දමනය කරගත්තොත් මේක තමයි සියලුම දාමන් ධර්මයන් වල දර්ශනයන් වල කියන්නේ හිත දමනය කරගන්න. හැඟීම් වලට වහල් වෙන්න එපා. එක හැඟීමක් බඩගින්න විතර ගැන තමයි දැන් අපි පොදුවේ කතා වෙන්නේ. ඒක පමණක් මේකට පමණක් නොඹේ උපවාසයේ සීමා වෙලා නැහැ. ඒ කියන්නේ මිනිස්යව යහ මිනිසෙක් හැටියට සම්පූර්ණම යහ මිනිසෙක් හැටියට පත් කරවීම තමයි මෙම උපවාසයේ අරමුණ. මේ වගේ ගොඩක් දේවල් කියන්න තියෙනවා වෙලාව නම් සෑහෙන්නේ නැහැ. නමුත් දේව භක්තිය කියන එක අපි ගේන්න ඕන කියන තමයි අපේ අරමුණ. එසේ කීමේ භාග්‍ය දෙවියන් වහන්සේ අප සියලු දෙනාටම ලබා දෙත්වායි කියා මා පතනවා. යා අල්ලාහ් අප සියලු දෙනාගේ පාපයන් සමා කරනු මැනව. යා අල්ලාහ් අපේ සියලු දෙනාගේම ක්‍රියාකාරකම් යහ කරනු මැනව. ඔබේ දේව භක්තියෙන් අපේ සිත සම්පූර්ණ කර දෙනු මැනව. ව ආඛිර දක්වානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. වස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහ්. اللهم صل وسلم وبارك على سيدنا محمد وآله وصحبه عدد ما في علم الله صلاة دائمة بدوام ملك الله. الله أكبر الله أكبر.
حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله محمد رسول الله صلى الله عليه وسلم اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آتي سيدنا محمد الوسيلة والفضيلة والدرجة الرفيعة العالية الشريفة وبعثه مقاما محمودا الذي بعثته وارزقنا شفاعته وأوردنا حوضه يوم القيامة إنك لا تخلف الميعاد صلى الله على سيدنا محمد وعلى آله وصحبه أجمعين الحمد لله رب العالمين